Excuse me මිස් එක මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මොනාගෙනද? මිස් සිලෝන් හොස්පිටල් එකට අද මුලින්ම දාවේ මීට කලින් ඇවිත් තියනවද? අද තමයි පළවෙනියට ආවේ. කාට බෙහෙත් ගන්න දාවේ මිස්ටර්ද? අපේ අම්මට ගන්න ආවේ. අම්මට තියෙන රෝගී තත්ත්වය මොකද්ද? කාලයක් තිස්සේ තියෙනවා ලොකු දණේසි අමාරුවක්. ඒකට බෙහෙත් ගන්න තමයි ආවේ. කාලයක් තිස්සේ කියන්නේ කොච්චර කාලයක් විතර වගේ තියනවද? 10ක් වගේ. අවුරුදු 10ක්. එතකොට සිලෝන් හොස්පිටල් එකට යමු වෙන්නේ කලින් වෙන ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් එහෙම අරගෙන තියනවද? ඔව් කරා. ඒ කිසිම දෙයකින් සනීපයක් වුණ නැති නිසා තමයි අපි ආවේ. අම්මගේ වේදනාව මිස් කොහොමද දැක්කේ? එයා ලොකු පීඩාවකින් හිටියේ. එයාට ඇවිද ගන්න අපහසුයි. ඉතින් බෙහෙත් කරාට සනීපයක් නැහැ. මට ලොකු දුකක් දැනුණා. ඒක දරාගෙන බලාගෙන ඉන්න බැරි නිසා තමයි අපි එයාව මෙහෙට එක්කගෙන ආවේ. ඉස්ලා කොහේ ඉඳලාද අපේ රෝහලට පැමිණෙන්නේ? අපි දැරණියගල. දැරණියගල කියන්නේ සෑහෙන දුර බැහැර ප්‍රදේශයක්. ඒ වගේම තමයි මේ දැන් අපි ක්‍රයිසිස් එකකට මුහුණ දීලා තියෙන ඉන්ධන නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න හමුවේ ඉස්ලා අපිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා එතනත් අපේ ගැන ගොඩාක් විශ්වාසයක් තියාගෙන ඉන්න ඇති කියලා. ඇත්තටම ඔව්. ඉතින් ඔයාගේ අම්මට ඉක්මනටම ඉක්මන් සුවය ලැබෙන්න කියලා සිලෝන් හොස්පිටල් අපි හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔයාලගේ ඒ ප්‍රාර්ථනාවට.